everyone කොහොමද ඔයාලට ඔන්න අද මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා පොඩි ගමනක්. අද අපි යනවා ලුසෙල් වලට. ලුසෙල් වල මේ දවස්වල එක එක festivals තියෙනවා. අපි ගිහින් බලමුකෝ. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. අපි ටැක්සි එකකින් ආවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඊට පස්සේ අපිට මොකද මේ මෙට්‍රෝ එක යන එක තමයි ලේසි. ටැක්සි එකකින් යනවට වැඩිය මහන්සියත් අඩුයි. රිලැක්ස් එකේ යන්න පුළුවන්. එලිනා තාත්තිගේ ID එකක් අරගෙන ඉන්නවා. එයා ඇවිදින්න හරිම ආසයි. කොහොමත් චූටි ළමයි එහෙමනේ. එලිනා ස්ට්‍රෝ එකේ යන්න වැඩි කැමති නැහැ. තාත්තිගේ ID එකක් තියෙනවනේ. ඒකෙන් හින්දා ඒක තියාගෙන ෂේප් එකේ යනවා. යත්තේ කියන්නේ අපිට ලුසෙල් වලට යනකොට මෙතනින් වටපිටාව බලාගෙන යන්න පුළුවන්. කියන්නේ හොඳ ලස්සනට වටපිටාව පේනවා. සාමාන්‍ය මෙට්‍රෝ යන්නේ යටින් හින්දා වටපිටාව පේන්නේ නැහැ. ලුසෙල් වලට යනකොට තියෙන විශේෂත්වයක් තමයි වටපිටාව හොඳට පේනවා. රැට නම් ගොඩක් ලස්සන ඇති. මං හිතන විදියට. බලමු එනකොට පුළුවන් වුණොත් අපි ඔයාලට පෙන්නන්නම්. අපි දැන් එක්සිට් වෙන්න යන්නේ. එක්සිට් වුණාම මොන වගේ ලොකේෂන් එකක්ද තියෙන්නේ කියලා පෙන්නන්නම්කෝ. අපි දැන් ස්ටේෂන් එකෙන් එක්සිට් වුණා. හරිම මේ කියන්නේ ෂොක්. ඒ කියන්නේ ඇඟට හරිම සනීපයි. මොකද මේ අවුව තිබුණට එක දැනෙන්නේ නැහැ. මේ සීතල තමයි දැනෙන්නේ. සීතල කියන්නේ ගොඩාක් තද සීතලක් නෙමෙයි. ඒ වුණාට මේ හරිම ෂොක් එක. ඔයාලට පේනවනේ මෙන්න මේ තමයි ලුසෙල් ස්ටේඩියම් එක. ලුසෙල් ස්ටේඩියම් එක කියලා කියන්නේ මේක තමයි ෆුට්බෝල් වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක තිබ්බ ස්ටේඩියම් එක. මම වීඩියෝස් වලින් දැකලා තිබ්බට අද තමයි ඇත්තටම දැක්කේ. ඇත්තටම හරිම ලස්සනයි. පිටින් එහෙම පේනවා නම් ඇතුළ කොච්චර ලස්සන ඇද්ද. ලුසෙල් ස්ටේඩියම් එක මෙච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිටිෂ් ආකිටෙක්චර්ස්ලා. විස්තර තේරෙන්නේ නැහැ. මෙයාලගේ මේ හදලා තියෙන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් ටික දැක්කම ඒක ගැන ආයි අමුතුවෙන් හිතන්න දෙයක් ඇත්තම නැහැ. එලිනට කෝටුවක් හම්බ වෙලා. සාමාන්‍යයෙන් එලිනත් එක ගමනක් යද්දී අපිට පැය භාගෙන් යන්න තියෙන ගමනක් නම් පැයක් විතර යනවා. මොකද එයාට සෙල්ලම් කරන්න, ඒ කියන්නේ ඇවිදගෙන යන්න දේවල් හම්බ වෙද්දී එයාව හරිම අමාරුයි එතන එකගෙන යන්න. කොහොම හරි අපි එලිනවත් එකගෙන ලුසෙල් සිටි එකට ආවා. ලුසෙල් සිටි එකේ ලස්සන බිල්ඩින්ස් තියෙනවා. මම හිතන්නේ මේව රැට නම් ගොඩක් ලස්සන ඇති. මගේ ෆස්ට් ටයිම් නේ මේක. මම ඊට කලින් කවදාත්ම ලුසෙල් වලට ඇවිල්ලා නැහැ. බලමුකෝ ඉතින් අද. දැන් නම් ඇත්තටම ගොඩක් බඩගිනි. මොනවා හරි කාලා ඉතුරු ටිකත් බලන්න යමු. කොහෙලින ඩාන්ස්
ගොඩයි ඊය කක්ක ගොඩයි නේ පුතේ කක්ක ගොඩයි බාබෝ අපි කක්ක ගොඩයි අම්මා දැන් තමයි ඇඟට ටිකක් පනාවේ. මම ඇත්තටම මැක් එකේ කොෆි එක බොන්න හරිම කැමතියි. මොකද යාළුවා ලොකු කොෆි එකක් දෙනවනේ. ලස්සන මියුසික් දාලා තියෙනවා. මෙතන තනිකර පාරක් තමයි තියෙන්නේ. හැබැයි ඒ පාර සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. මොකද මෙයාලා කිසිම වාහනයකට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පාර මැදින් අයිනෙන් ඕන විදිහකට ඇවිදගෙන ඉස්සරහට යන්න පුළුවන්. එලිනා යන හැමෝටම හායි කියනවා බායි කියනවා. එයා කියන්නේ යාට කවුරුත් අදාළ නැහැ. කියන්නේ එයා දන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. හැමෝම එක්ක කතා කරනවා. වගේම සින්දු අනකට මියුසික් අහනකොට එයා ඩාන්ස් කරනවා. එයා හොඳට එන්ජොයි කරනවා. ලුසෙල් සිටි එක තමයි සෙකන්ඩ් ලාර්ජස්ට්ම සිටි එක කටාර් වල. දෝහා වල ඉඳලා කිලෝමීටර් 20ක් 22ක් වගේ දුරින් තමයි මේ ලුසෙල් සිටි එක තියෙන්නේ. ලුසෙල් සිටි එකේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාලා මේක හදලා තියෙන්නේ යුරෝපියන් ස්ටයිල් එකට. ඒ කියන්නේ යුරෝප් කන්ට්‍රි එකක විදියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මෙතනට ආවම දැනෙන්නේ නැහැ අපි මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක ඉන්නවා කියන එක. ඒ කියන්නේ හරිම වෙනස්. එලිනා දුවනවා කකුල් රිදෙන්නේ නැද්ද මන්දා. එයාත් හරියට මම ඇත්තටම ගොඩක් කැමති ඇවිදින්න. කියන්නේ වාහනයක යනවට වැඩිය මම පයින් ඇවිදින්න ගොඩක් ආසයි. පරිසරයේ විඳින්න, ලස්සන දේවල් දකින්න, ඒ දේවල් වලට මම ගොඩක් කැමතියි. එලිනා අපි ඉස්සරහට ඇවිදගෙන යනකොට මේ ඈත පේන නිල් පාට බිල්ඩින් 4ක් තියෙනවා. දෙකක් වගේ පේන බිල්ඩින් 4ක් තියෙනවා. මේකට කියන්නේ ලුසෙල් ප්ලාසා ටවර්ස් කියලා. එහෙම නැත්නම් ලුසෙල් ප්ලාසා කොම්ප්ලෙක්ස් කියලා. මෙතන තියෙන උසම කුළුණු දෙක මීටර 301ක් වගේ උස වෙනවා. එතකොට අනිත් කුළුණු දෙක මීටර 215ක් වගේ උසකින් සමන්විත වෙනවා. එතකොට මේ කුළුණු හතරෙම ෆ්ලෝර්ස් තියෙනවා 220ක්. ඒ කියන්නේ සංකීර්ණ 220කින් සමන්විත කොම්ප්ලෙක්ස් එකක් තමයි මේ ඈත පේන්නේ. දැන් නම් ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට සෙනග ඉන්නවා. සෙනග එන්න වැඩි වෙනවා. අපි බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. එලිනට යාළුවෝ දෙන්නෙක් හම්බ වෙලා.
සිට් වෙන්න බෑ. දැන් නම් එන්න ක්‍රවුඩ් එක වැඩි. ගොඩක් සෙනග ඉන්නවා. මෙතනින් තමයි මෙතන එන්ට්‍රන්ස් එක පටන් ගන්න. ෆොටෝ එකක් ගන්නද? ඈත ඉඳලා බලනට වැඩිය ළඟට ආවට පස්සේ මේ කුළුණු හතර ගොඩාක් ලස්සනයි. ඒකෙන් අමුතුම මේ එළියක් වැටිලා තියෙනවා මෙතනට. අම්ම වාටි බයයි. මේ කුළුණු හතර මැද ලස්සන මාළුවෙක් ඉන්නවා. හරිම ලස්සනයි. ලස්සන ලයිට් දාලා එළිනට මේ ලයිට් බැලුන් එක ඕනෙමයි කියනවා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි ඒක විකුණන කෙනා ළඟ මාරු සල්ලි නැහැ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ වෙන තැනකින් එකක් ගන්න.
Oh, iya. එමි බබා හරිම ආසයි යාගේ බැලුන් එකට. එයා හොඳට එන්ජොයි කරනවා ඒකත් එක්ක. මෙතන ඉන්න සෙනඟ යන්නේ නැතුව මෙතනටම වෙලා හිටියා. ඉතින් අපිත් හිතුවා එතනට වෙලා ටිකක් වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයාලත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. හොඳ වෙලාවට අපි නැවතිලා බලන් හිටියේ මොකද වෙන්නේ කියලා. හරිම ලස්සන ෆයර්වර්ක්ස් තිබුණා. මම හිතනවා ඔයාලත් බලන්න ඇති කියලා. ඔන්න ඔය විදිහට තමයි අද දවස ගත කරේ. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.